හෙලෝ යාළුවනේ ඔයගොල්ලෝ කොහමද? ඔන්න මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ගොඩක් ලස්සන විදිහට පේපර් වලින් ෆ්ලවර් බොකේ එකක් හදාගන්න විදිහ. අපිට මේ මල් බොකේ එක gift එකක් විදිහට දෙන්නත් පුළුවන්. ඒ වගේම room decoration එකක් විදිහටත් use කරන්න පුළුවන් ළමයි. පොඩි material ටිකක් use කරලා හරි ඉක්මනින් හදාගන්න පුළුවන් ළමයි මේක. හරි දැන් අපි බලමු මේ ලස්සන මල් බොකේ එක හදාගන්නේ කොහොමද කියලා. හරි ළමයි මුලින්ම ඔයගොල්ලෝ yellow color paper එකක් අරගෙන ඔන්න ඔය විදිහට තීරු කපා ගන්න ඕනි. ඊට පස්සේ අපි black color paper එකකුත් අරගෙන අර විදිහටම තීරු කපා ගන්න ඕනි ළමයි. මෙතනදී විශේෂ දෙයක් ඔයගොල්ලන්ට කියන්න ඕනේ. ඒක තමයි yellow color paper එකට වඩා අඩි අඩුවෙන් සහ පළල අඩුවෙන් තමයි ගන්න ඕනි අපි. ඔය විදිහට ළමයි අපි තීරු කපා ගන්න ඕනි ෆ්ලවර්ස් හදන ප්‍රමාණයට අනුව. ඊළඟ ස්ටෙප් එක තමයි ළමයි අපි මේ තීරු චූටි කෑලි වලට කපා ගන්න ඕනේ ළමයි. හැබැයි වෙන නැති වෙන්න කපා ගන්න ඕනේ. ඕගොල්ලන්ට මම මේ පෙන්නන විදිහට අඩි රෝලකින් මාක් කරලා පටන් ගන්න පුළුවන්. එතකොට අපිට ඒ කොලේ වෙන නැති වෙන්න කපා ගන්න පුළුවන්. ඊළඟට ළමයි ඔය විදිහට කතරක් අරගෙන තුනී තීරු වශයෙන් කපා ගන්න. ගොඩක් තුනී වෙනකොට අපේ මලේ ලස්සනට පෙති විහිදලා තියෙනවනේ චූටි ඒවා. එතකොට හරි ලස්සනයි ළමයි. මල් ගොඩක් අපි දානවනේ ඒක නිසා ඔයගොල්ලන්ට පුළුවන් විදිහට චූටිවට කපා ගන්න ළමයි. ඊළඟට ළමයි අපි දැන් black color paper එකකුත් හදනවනේ. ඒක දාන්න අපි මලේ මැදටනේ. එතකොට ඒ ටිකත් කපා ගන්න ඕනේ ළමයි. ඒක ගොඩාක් හීනකට කපා ගන්න තරමට ලස්සනට කැපිලා පේනවා වැඩි. ඒක නිසා ඕගොල්ලන්ට පුළුවන් විදිහට තුනීවට කපා ගන්න ළමයි. ඊළඟට ළමයි අපි කරන්න ඕනි මලේ හදාගත්ත කොටස් දෙක තියෙනවනේ. ඒ දෙක එකට සම්බන්ධ කරලා මල සම්පූර්ණ කරගන්න එක. අපි මුලින්ම කරන්න ඕනේ ළමයි black color paper එක තියෙනවනේ. අපි කපපු තීරු ටික අන්න ඒ කපාගත්ත තීරු ටික ඔන්න ඔය පෙන්නන විදිහට ළමා ගන්න ඕනේ ළමයි. ගොඩාක් ලං වෙලා ළමා ගන්නකොට අපිට ඒක චූටිවට හීනියට ලැබෙනකොට හරි ලස්සනයි ළමයි. මොකද අපි පොඩි මල් බොකේ එකක් නේ හදන්නේ. අන්න ඒක නිසා. ඊට පස්සේ ඊට උඩින් yellow color ඔයගොල්ලෝ කපාගත්ත තීරු ටික තියෙනවනේ. අන්න ඒකෙන් එකක් අරගෙන ඒක වටේට තියලා ඒකත් රවුන්ඩ් විදිහට ඔතා ගන්න ඕනේ ළමයි. හිමීට කරන්න ඕනි වැඩක් ළමයි. ඒක නිසා ඉවසීමෙන් ඔයගොල්ලෝ මේ මල හදා ගන්න ඕනි. දැන් ළමයි ඕක ඔය විදිහට නමාගෙන ඉවර වෙලා ඊළඟට කරන්න ඕනි අපි අවසානයේ ගම් ටිකක් දාලා මල අලව ගන්න තියෙන්නේ. ඔන්න ළමයි ඊළඟට අපි කරන්න තියෙන්නේ මල් බොකේ එකේ කවර් එක හදාගන්න එක. ඒ විදිහට හදාගන්න අපි යූස් කරන්නේ white color. ඔයගොල්ලන්ට කැමති color එකක් යූස් කරන්න පුළුවන්. ඔය විදිහට නමාගෙන ඊට පස්සේ ගම් ටිකක් දාලා අලව ගන්න ළමයි. ඊට පස්සේ ළමයි අපිට ඔකට කොළ කෑල්ලක් ඇතුළට දාන්න ඕනේ. ඒකට තමයි ඒක ශක්තිමත්ව තියෙන්නේ ළමයි. ඒකට ওই විදිහට කොළ කෑල්ලක් අපි ඇතුළු කරලා ලස්සනට අපි හදාගත්ත මල් ටික ඒක උඩින් අලව ගන්න ඕනේ ළමයි. මේක අලව ගන්න කලින් අපි රවුමක් කපලා ඒක උඩින් තියලා ඊට පස්සේ තමයි මල් ටික අලව ගන්න ඕනේ. ඔන්න ළමයි මල් බොකේ එකේ මූලික වැඩ කොටස ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ ඕගොල්ලන්ට ඩෙකොරේෂන් කරගන්න එක. මේකට ඉතින් ගෙදර තියෙන ඔය පොඩි සීක්වෙන්ස් වගේ දේවල් යූස් කරන්න පුළුවන්. ඔය ගෙදර තියෙන ඔය සීක්වෙන්ස් ස්ටාර්ස් වගේ දේවල් තමයි යූස් කරේ. ඉතින් ඒගොල්ලොන්ටත් ඒ විදිහට අරගෙන ඩෙකොරේෂන් එක කරගන්න පුළුවන්. ඔන්න ළමයි ඕගොල්ලොත් අනිවාර්යෙන් try කරලා බලන්න. අයමත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. පරිස්සමට ඉන්න. See you next time. Bye bye.